ඔය DJ වලට හොඳ හෙඩ්ෆෝන් එකක් හොයන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේක ගොඩක් DJs අතර ප්‍රසිද්ධ III TMA2 වයර් හෙඩ්ෆෝන් එක. ඉතින් අපි එකින් එක බලමු මේ හෙඩ්ෆෝන් එක DJ කෙනෙක්ට වඩාත් වැදගත් වෙන්නේ ඇයි කියලා. පළවෙනි දේ good monitoring. DJ කෙනෙක්ට සවුන්ඩ් ක්වොලිටි එකට වඩා වැදගත් වෙන්නේ ක්ලියර් මොනිටරින්. ඒ කියන්නේ වටපිටාවේ සද්ද මග ඇරලා ඔයා කිව් කරනක විතරක් ඔයාට ඇහෙන්න ඕනේ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම කලින් පාවිච්චි කරපු හෙඩ්ෆෝන් වලට වඩා මේ හෙඩ්ෆෝන් එක ගොඩාක් හොඳ රිසල්ට් එකක් දෙනවා. මේක ඔයා දාගත්තම මේකේ තියෙන කම්ෆර්ටබල් ඉයර් පැඩ්ස් නිසා ගානට කන සීල් වෙනවා. එතකොට පිටින් එන නොයිස් ඇතුළට එන එක ගොඩාක් අඩු වෙනවා. හොඳ ලෝ එන්ඩ් එකක් තියෙන නිසා කිව්විං වලට ගොඩක්ම පහසුයි. දෙවෙනි කාරණා ෆ්ලෙක්සිබල් ඩිසයින්. DJ කෙනෙක් නිකන් ඉන්නේ නෑනේ. උඩ පනිනවා, එහෙට මෙහෙට හෙඩ්ෆෝන් එක කරකවනවා, ගලවනවා, ආයෙ දාගන්නවා, ට්‍රැවල් කරනවා, ඩේලි පාවිච්චි කරනවා. ඉතින් මේ දේවල් එක්ක බැලුවාම මේ ඩිසයින් එක සුපිරි. Tamanට ඕන විදියට ලේසියෙන්ම සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට. හෙඩ්බෑන්ඩ් එක රබර් මැටීරියල් එකක් හින්දා අනිත් පැත්තට නැමුවා කැඩෙන්නේ නැහැ. අනිත් එක වෙන හෙඩ්ෆෝන් වල වගේ ඉයර් පැඩ් එකේ පොතු ගැලවෙන්නේ නැහැ. බර අඩු නිසා පැය ගාණක් වුණත් දාගෙන ඉන්න පුළුවන්. තුන්වෙනි දේ මොඩියුලර් ඩිසයින්. අපි ලොකු ගාණක් දිහා හෙඩ්ෆෝන් එකක් ගන්නෙ කාලයක් පාවිච්චි කරන්න. ගොඩක් හෙඩ්ෆෝන්ස් අවුරුද්දක් වගේ යද්දී මොකක් හරි ලෙඩක් එනවා. එක්ක එක පැත්තක් ඇහෙන්නේ නැතුව යනවා, එක්ක වයර් එක ගැලවිලා වැටෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ III හෙඩ්ෆෝන්ස් වල මොඩියුලර් ඩිසයින් එක නිසා ඕනම පාර්ට් එකක් ගලවලා අලුත් එකක් රීප්ලේස් කරගන්න පුළුවන්. අපි නිකමට හිතමු එක පැත්තක් වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ පැත්ත ගලවලා මෙන්න මේ විදියට ඒ වැඩ කරන්නේ නැති සයිඩ් එක විතරක් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකකින් ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම එක්ක ඔයා ගන්න අන්තිම හෙඩ්ෆෝන් එක මේක වෙන්න පුළුවන්. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ ෆලෝ කරන්න. යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. අපි DJ Gear LK